දැන් වෙලාව රෑ 8:58යි. මං හිටියේ බෝඩිමේ. අහම්බෙන් මම දැක්කා ගස් අස්සෙන් දිලිහෙන කලාමැදිරියෝ ටිකක්. අනේ යාළ තාමත් ඉන්නවා. ඔන්න මගේ හිත මටත් හොරා මහා ලොකු මනෝපාරකට යන්න ගියා. අපි චූටි කාලේ බලපු ලස්සනම ලස්සන සුරංගනා කතාවක් අස්සට යන්න කොහොමත් මට ඕනකමක් තිබ්බා. දේදුන්නක් පායලා තිබ්බම ඒ පාට අතරින් යන්න පුළුවන්ද බලන්න. දේදුන්නක් පෑයුවම ඒකේ කෙළවරේ කාසි වලින් පිරිච්ච මුට්ටියක් තියනවද කියලා බලන්න. ඇත්තටම මල් පඳුරු ඇස්සේ චූටි කොළ පාටට පියාඹන දිලිසෙන ටින්කබෙල්ල ඉන්නවද බලන්න. නිල්ම නිල් අහසක කිරි පාටට බබලන වලාකුළු රොත්තක් අස්සෙන් පොළව දිහා බලාගෙන ඉන්න. ඒ විතරක් නෙවෙයි, හිම අල්ලනකොට දැනෙන්න මොන වගේ ෆීලිං එකක්ද කියලා බලන්න. ඒ සීතල දැනෙන්න කොහොමද කියලා බලන්න. අඳුරු අහසක කොළ පාටට දිලිසෙන ඒ මායාකාරී උතුරු ආලෝක දිහා ඔහේ බලාගෙන ඉන්න. අනේ ඒ විතරක් නෙවෙයි, හොබිට් හවුස් එකක් අස්සට රිංගන්න මට තිබ්බේ වෙනමම විදිහක ආසාවක්. ළඟට ගියාමයි තේරුනේ අනේ ඒක කොච්චර චූටි ලස්සන නිස්කලංක තැනක්ද කියලා. අපි හැමෝටම තියෙනවා එහෙම හිතේ පළපදියම් වෙච්ච චූටි චූටි ආසාවල්. ඕනම කෙනෙක්ගේ ඇතුලේ අපි දන්නේම නැතුව අතරමං වෙච්ච ළමා ගති තියෙනවා මං හිතන්නේ. මං හරි ආසයි මේ ෆැන්ටසි අස්සේ ඔහේ ජීවත් වෙන්න.